මොකක්ද අනේ ඔය කරන්නේ? ඇයි? ඇයි කියන්නේ? මේ මහරයා අයිස්ක්‍රීම් කන්නේ? දවල් දවසම ඉඳලා මහරයා දන්නේ වට අයිස්ක්‍රීම් කන්න මතක් වුනේ. අනේ මේ අයිස්ක්‍රීම් කන්න නැකතක් තියෙනවෑ. මට ඕන නම් මං කනවා. එහෙමද? එහෙනම් ඔන්න ලෙඩක් හදාගෙන මට නම් කියන්න එන්න එපා හොඳේ. අයිස්ක්‍රීම් කාලා ලෙඩ වෙනවා පොඩි එකෙක් ඈ පිස්සු. ඒ ගමන මොකද්ද කරන්නේ? ඇයි? මම වතුර බොන්න හදන්නේ. ඉතින් ඔකට කූල් වතුරම බොන්න ඕනේද? දැන් අයිස් කෑව විතරයි නේද? ඔව් මම අයිසොත් කෑවා. දැන් කූල් වතුරක් බොනවා. බොන්නකො ලෙඩක් හදාගන්නකො. ඊට පස්සේ එන්නකො මෙතන අරකයි මේකයි ගාගෙන. බබා මං නාන් එන්න. මීරේ ඔව්. ඔයා දැන් අයිස් කෑවා. කූල් වතුර බිව්වා. දැන් මීරා නානද හදන්නේ? ඔයාට නම් තේරෙන්නෙම නෑ අනේ. ලෙඩ වෙන්නමයි ඔයා හදන්නේ. මට හැදෙන්න ලෙඩක් නෑ අනේ. මං නාන් එන්න. හැදුනම එනං එන්නකො මෙතන අරකයි මේකයි ගාගෙන. අනේ මේ මං යනවා නාන්න. The next day. මොකද? කැස්ස ඇදිලානේ. හදාගත්තද කැස්ස? දැන් ඊ අයිස් කෑව කූල් වතුර බිව්වරෑ නෑවා. මං කියද්දි මොකද්ද කිව්වේ? මම ලෙඩ වෙන මං පොඩි ළමයෙක්ද මට අනම්මන අයියයි. කොච්චර දෙනවද මම කොච්චර කිව්වද අයිස් කන්න එපා කූල් වතුර බොන්න නාන්න යන්න තමයි මාරේ ලෙඩ වෙයි කියලා මම කොච්චර බඩ කැස් හදාගන්නද කිව්වාම අහන්න බෑ කියන දෙයක් පඬිතනි කියන කිසිදයක් පිළිගන්නේ නෑනේ. ඉන්න පොඩ්ඩක් කොහෙද යන්නේ? මට ආයේ අයිස්ක්‍රීම් එකක්